කෞශල්‍ය. ඉතින් මේ ක්‍රීඩාවේදී ඔබේ මානසික යහපැවැත්ම මෙන්ම ශාරීරික යහපැවැත්මත් ඇත්තටම ඉෂ්ට වෙනවා. ඉතින් මේ සඳහා මම හිතන්නේ පාසලෙන් ඔබට විවිධ ක්‍රීඩා ඉසව් නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් මම හිතන්නේ අද අපි දැක්කා කරාටේ ක්‍රීඩා, වූෂු ක්‍රීඩාව, මම හිතන්නේ මලල ක්‍රීඩා මෙන්ම විවිධ කණ්ඩායම් ක්‍රියාවලට ඔබ සියලු දෙනාටම අවස්ථාව ලබා දෙන්න විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කැපවීමක් දක්වනවා. ඉතින් ඔබ සියලු දෙනාටම මෙම ක්‍රීඩා ඉසව්වලදී ජය පරාජය මෙන්ම ඔබගේ කාලකලමනාකරණය, ඔබගේ මානසික ඒකාග්‍රතාවය, පෞරුෂයේ වර්ධනය සඳහා අනිවාර්යයෙන්ම මෙය ඉවහල් වෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ දූ දරුවෝ සමහර අයට විවිධ ක්‍රීඩා වලට දක්ෂතා නොදක්වන්න පුළුවන්. නමුත් ඔබ සියලු දෙනාටම මේ ක්‍රීඩා උත්සවයේ තවත් ක්‍රියාකාරකම් රාශියක් අපට මෙහි දකින්න ලැබෙනවා. ඔබ නිවාසාන්තර ක්‍රීඩාවල ඉතා අලංකාරවත් ලෙස අපි දන්නවා අනුර, විජිත, රෝහණ නිවාස 4 සඳහා ඉතා අලංකාරවත් නිවාස කුටි නිර්මාණය කර තිබෙනවා. මේ සඳහා ඔබ සියලු දෙනාගේම දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම අපි දැක්කා සෞන්දර්ය අංශයේ තූර්ය වාදක කණ්ඩායම් සංදර්ශන, ඒ වගේම සරම සංදර්ශන, මේ සඳහාත් පාසලේ දූ දරුවන් බොහෝ දෙනෙක් සහභාගී වුණා. ඔබට අධ්‍යාපනයේ වගේම මෙන්න මේ විෂය සමගාමී ක්‍රියාකාරකම් වලදී ඔබ ලබන අත්දැකීම තමයි අනාගතයට ඔබට වඩා පිටුහලක් වෙන්නේ. ඒත් අධ්‍යාපනයෙන් ඉහළට යනවත් සමගම ඔබේ පෞරුෂයේ සංවර්ධනය වෙලා ඔබේ අධ්‍යාපනයේ තුලින් වෘත්තීය ජීවිතයේ තෝරා ගැනීමේදී ඔබට කවදාරි අමතක නොවන සිදුවීම් වෙන්නේ මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ, සෞන්දර්ය ශාස්ත්‍රයේ ඔබ ලැබපු අත්දැකීම්. මං හිතන්නේ සෑම වසරකම මෙම පාසලේ ක්‍රීඩා උත්සවයේ අභිමානවත් අවසන් වශයෙන් සමරනවා මෙන්ම ඒ සඳහා මෙම පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් ගෙන්වනවා. අද දිනෙත් ඔබට ඔහුගේ අත්දැකීම් අහන්න ලැබුණා. එතුමාත් මං හිතන්නේ ක්‍රීඩා ශාස්ත්‍රයෙන් මෙන්ම අධ්‍යාපනයෙන්ම ඉහළ තලයට ගොස් අද ඉහළ රැකියාවක්, ඉහළ වෘත්තියක යෙදෙන ආදි ශිෂ්‍යයෙක්. ඉතින් ඒ අභිමානවත් ආකාරයෙන්ම ඔබගේ අනාගතය කෙසේ සකසා ගන්න ඕනද කියලා අදිෂ්ඨානයක් කරගන්න ඕනේ. ඒ සඳහා තමයි ඔබ සියලු දෙනාට මේ අවස්ථාව උදා කරලා තියෙන්නේ. ඉතින් අද දින මේ ක්‍රීඩා උත්සවයේ මම හිතන්නේ මාස 2ක් පුරාවට ඔබ විවිධ ක්‍රීඩා සවවල නිරත වුණා. එහිදී දක්ෂතා දැක්වූ ඔබට ඉදිරියේදී කොට්ටාශ ක්‍රීඩා සහ කලාප ක්‍රීඩා තරඟ වලට ඉදිරිපත් වීමට තිබෙනවා. ඉතින් එහිදීත් ඔබ මං හිතන්නේ ක්‍රීඩාවෙන් ඔබේ දක්ෂතා එළි දක්වනවා වගේම ඔබ එහිදී දක්වන දක්ෂතා වලින් පාසලේ අභිමානය ඉදිරියට ගෙනියනවා. ඉතින් දරුවනි, ඔබ යම් කිසි ක්‍රීඩාවක නිරත වෙමින් එහි දක්ෂතා දක්වනවා නම් ඒ නිරන්තරයෙන් පුහුණු වීම කළා ඔබ පාසලට අභිමානයක් ගෙන දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔබ පාසලේ අභිමානය අරගෙන සමස්ත ලංකා මට්ටමට දින්නොත් ඔබට පුළුවන් ජාත්‍යන්තරයට ගොස් ක්‍රීඩාවෙන් අපේ රටට කීර්තියක් අත් කර දෙන්න. ඉතින් අන්න එවැනි අදිෂ්ඨානයක් ලබාගෙන අද දින මේ තරඟ ඉසව්වලින් ජයග්‍රහණය කර සියලුම දූ දරුවන්ට සමස්ත ලංකා මට්ටමින් මේ පාසල නියෝජනය කර දක්ෂතා දක්වන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින මෙම උත්සවයට නොපැමිණියට අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ සුභාශිංසන ඔබ සියලු දෙනාටම පිරිනමනවා. ඒ වගේම දූ දරුවනි, ඔබ සියලු දෙනාගේම ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයේ ඉහළ තලයට ගොස් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අදිෂ්ඨාන කරගන්න කියලා නැවතත් ඔබෙන් ඉල්ලා සිටිනවා. මං හිතන්නේ අද දින ඔබේ ක්‍රීඩා උත්සවය ඉතා ගැඹීරව පැවැත්ුණා. මං හිතන්නේ පසුගිය වසර 2ක් තුල අවසානයේදී අපිට පොඩි වැස්සක් එක්ක තමයි අපි ක්‍රීඩා උත්සවය නිමා කරේ. නමුත් ඔබට අද සභා ධර්මයනොත් ඉතා ආශිර්වාදාත්මක පරිසරයක් තමයි ලබා දීලා තිබුණේ උදෑසන සිට. ඉතින් මං හිතන්නේ මේ ඉන්න දෙමව්පිය, ගුරුවරු සියලු දෙනාම ඔබේ දක්ෂතාවලට ආශිර්වාද කරනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ක්‍රීඩා උළෙල ආමන්ත්‍රණය කළ
අද දින අපගේ ප්‍රධාන ආරාධිත ලෙස මෙහි සැපැමිණි මතුගම කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පාලන ආශා ජයසේකර මැතිණියනි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. ආනන්දීය නිවාසාන්තර ක්‍රීඩාවල 2025 පුරා දෙමාසයකට අධික කාලයක් මුළුල්ලේ නිරන්තරයෙන් පුහුණු වීම හා ක්‍රීඩා ඉසව්වල යෙදමින් තම නිවාසය ජයග්‍රහණය කරා ගෙන යාමට වෙහෙස මහන්සි වූ ආනන්දියන්ගේ සුවිශේෂී වූ කාර්යභාරයේ අවසාන ප්‍රතිඵලය නෙලා ගන්නා මොහොතටයි මීළඟට එළඹන්නේ. මීළඟට එළඹෙන්නේ 2025 ආනන්ද ශාස්ත්‍රාලීය නිවාසාන්තර ක්‍රීඩාවලේ වඩාත් උද්වේගකරම අවස්ථාව වෙතටයි. යනුව ජය සංකේත ප්‍රදානත් සමගින් පහ එක්වීමට විද්‍යාලය කීර්තිමත් ආදිශිෂ්‍ය ගාමිණී මොණසිංහ මැදුණි ඔබතුමන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එතුමන්ව මෙම අවස්ථාව සඳහා කැටුවීමට එස් වසුන්දරා ගුරුමෑණියනි ඔබතුමීට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. The annual inter sports meet of Ananda Shastralaya National School 2025. Now it's time for the most anxiously awaited moment of all of us, the final prize awarding. යනුව 2025 නිවාසාන්තර ක්‍රීඩාවලේ